හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අද කතා කරන්නේ අලාකාට් මෙනු එකක් කොහොමද හැදෙන්නේ මොන වගේද වෙන්න ඕනි කියලා පොඩි සරල කතාවක් තමයි. අපි ක්ලාස් එකකදී මේක විස්තර කරලා කතා කරමු. ඉතින් මේ අලාකාට් මෙනු එක කියන්නේ මොකක්ද? මේක මේ වගේ. දැන් ඔයාගේ හොටෙල් එකට ඔයා ගෙස් කෙනෙක් විදිහට යනවා නම් නැත්නම් වෙන හොටෙල් එකකට නැත්නම් ඔයාගේ හොටෙල් එකට ගෙස් කෙනෙක් එනවා නම් මේක දෙගොල්ලන්ට පොදි. එතකොට මෙතනදී දැන් ඔයා යන මීල් ප්ලෑන් එකක් තියෙනවා කියලා අපි හිතමුකෝ. දැන් ඔතන රූම් වල කියන්නේ රූම් එක විතරයි. එතකොට BB කියන මීල් ප්ලෑන් එකේ වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එකයි රූම් එකයි. ඊළඟට හාෆ් බෝට් කියන්නේ බොහෝ විට ඩිනර් එකයි ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකයි රූම් එකයි. ෆුල් බෝට් කියන්නේ රූම් එකයි ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි. ඔය වගේනේ යන්නේ. තව තියෙනවා මීල් ප්ලෑන්. අපි දැන් ඒක පාවිච්චි කරපු ප්‍රධානම කීපේ විතරයි කතා කරන්නේ. දැන් අලාකාට් මෙනු එකක් කියන්නේ ওই මීල් ප්ලෑන් එකට ගියත් අමතරව ගන්න දේවල් ගන්න තියෙන අලාකාට් මෙනු එකේ. එහෙම නැත්නම් රූම් වල ගිය කෙනෙකුට පුළුවන් දැන් ඩිනර් එකේදී තියෙනවා අලාකාට් මෙනු එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තියෙනවා දැන් ඔයා යන්නේ අපි හිතමුකෝ හාෆ් බෝට් කියලා. හාෆ් බෝට් යනකොට ඔයාලට ලැබෙනවා සෙට් ඩිනර් එකක්. දැන් බුෆේ නෙමෙයි නම් තියෙන සෙට් ඩිනර් එකක් ලැබෙනවා. ඒක 4 කෝස් වෙන්නත් පුළුවන්. 4 කෝස් එකක් වුණොත් එimhe ස්ටාර්ටර් එක සූප් එක මේන් කෝස් එක ඩෙසර්ට් එක වගේ 4 courses ඔයාලට සිලෙක්ෂන්ස් එක්ක ඔයාලට වෙනම මෙනු එකක් ලැබෙනවා. එතකොට මේ මෙනු එකකින් අරග ඒක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. සිලෙක්ට් කරගෙන තවත් ඔයාලට අමතරව මොහොත දාගන්න ඕන ඔයාලට පුළුවන් අර අලාකාට් මෙනු එකත් අරගෙන මේ මෙනු එකන සිලෙක්ට් කරන්න. හරිද? නැත්නම් රූම් වල ගිය කෙනෙක් නම් එහෙමත් පුළුවන් අලාකාට් එකට අපිට ගන්න. දැන් ගොඩක් හොටෙල් වල දැන් ওই මීල් ප්ලෑන් කොහොම තිබුණත් අර දවල් 2කින් පස්සේ 2:00 වගේ ඉඳන් හවස 5 විතර වෙනකන් තියෙන මේ අලාකාට් ටයිම්. මේක හොටෙල් වැඩ කරපු අය දන්නවා. ඉතින් රෙස්ටොරන්ට් එකේ ගොඩක් මේ අලාකාට් ටයිම් එකට මාර විදිහට බිසි. මොකද ඉල්ලන්නේ දැන් බුෆේ එකක් වගේ නම් දාලා පාඩුවේ ඉන්න පුළුවන්. පාඩුවේ ඉන්නත් බෑ මං කියන්නේ. දාලා ඉන්න පුළුවන් ගොඩක් රිලැක්ස් වෙලා ඉන්න පුළුවන්. ඒතර අලාකාට් ටයිම් එකේ ඔන්න ඕඩර් එක අරන් එනවා. මේක හරියට රෙස්ටොරන්ට් එකක වෙන ක්‍රියාවලියම තමයි. ඕඩර් එක දෙනවා, අරන් එනවා, හදනවා, ආයි යවනවා, ආයි අරන් එනවා, හදනවා ඔන්න රයිප් එක. ඒ වෙලාවට මේක රෙස්ටොරන්ට් එකක උනා බලපාන මේ අලාකාට් මෙනු එක රෙස්ටොරන්ට් එක අනිවාර්යයෙන්ම මොන අලාකාට් මෙනු එකන්නේ. එතන මේ අලාකාට් මෙනු එක හදන්නම් වාලේ හදලා වැඩක් නැහැ. මේකේ තියෙනවා ප්‍රමිතිගත කිරීමක් සහ මේකේ එන්න පිළිවෙලක් තියෙනවා. ඉතින් එතකොට මේක හරි පිළිවෙලකට තමයි මේ අලාකාට් මෙනු එක හදන්න ඕනේ. කියන්නේ හොටෙල් එකේ මෙනු එක හදන එක හරි වෘත්තීය සුසුකම් තියෙන එක්ස්පීරියන්ස් තියෙන හරි ඒ ෆීල්ඩ් එක ඒ ෆුඩ් ගැන විතරක් නෙමෙයි හැබැයි ඒ එක්ස්ප්ලනේෂන් හැමදේම ගැන දැනගන්න කෙනෙක් තමයි හදන්න ඕනේ. සහ අර තියෙන ස්ටෑන්ඩඩ්ම කියන දේවල් දැම්මට ඒ ස්ටාෆ් එකට ඒක හදාගන්න බැරි නම් නැත්නම් ස්ටුවර්ට් ඒක එක්ස්ප්ලেইন කරන්න බැරි නම් අන්න එතන ප්‍රශ්නයක්. ඉතින් එතෙන්දී තමන් ගාව ඉන්න සේවක මඩුල්ලට ගැලපෙන ඒ වගේම තමන්ට කරගන්න පුළුවන් ඒ වගේම ෆොරින් ගෙස්ලා આવොත් ලෝකල් ගෙස්ලා આવොත් එතකොට මොන රටේ කෙනා ආවත් සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන මීල්ස් තියෙන. එතකොට ඒකෙදී අපි ප්‍රධාන වශයෙන් අපි ගමුකෝ මේ 4 course එකක් වගේ සැලඩ්ස් වර්ග ඊළඟට ඔය අපි හිතමුකෝ මොනවද සමර් රෝල්ස් වගේ ඒ වගේ අයිටම්ස් ඊළඟට සුප් වර්ග ඊට පස්සේ මේන් කෝසස් විදිහට යන්න පුළුවන් අයිටම්ස් ඊළඟට ඔතන සයිඩ් ඩිෂස් එතකොට අපි හිතමු සෑන්ඩ්විච් බර්ගර් බන්ස් ඒ වගේ ඒවා ඊළඟට ඩෙසර්ට්ස් ඊළඟට බෙවරේජස් ඔය ඔක්කොම ටික තියෙන මෙනු එකක් තමයි අපි හදන්න ඕනේ. ඉතින් එතෙන්දී අර පිළිවෙලක් තියෙන්න ඕනේ සහ ප්‍රමිතියක් තියෙන්න ඕනේ සේවක මණ්ඩලයට කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතෙන්දී ඔය දැන් අලාකාට් මෙනු එකේ උදාහරණයක් විදිහට ගමුකෝ මොනවා හරි මීල් එක අපි ගමු මොනවද චිකන් කාබෝනාරා නැත්නම් ස්පැගටි බොලොග්නයිස්. ඒ ඉතාලියන් ඩිෂ් එක ගන්න ස්පැගටි බොලොග්නයිස් කියන්නේ. ඒතකොට දැන් ඔය ඩිෂ් එක හැදෙන විදිහ ඒ කියන්නේ ඒක කලින් ඒ ෆුඩ් එක ටේස්ට් කරලා තියෙනවනේ දැන් ෆොරන කෙනෙක් එනකොට එයාලා හරියට ටේස්ට් එක දන්නවනේ. ඔයාගේ හිතේ විදිහට තලා බෑ. එතකොට ඒ නිසා තමයි මම කිව්වේ අර තියෙන නමක් අරගෙන හදන්න එපා. කරන්න පුළුවන් හරියට දන්න ටික දාන්න. එතකොට ඒ ප්‍රමිතියට එන්නේ නැත්නම් ඒ කියන්නේ හරි ෂෙෆ් කෙනෙක් ගන්න ඕනේ නැත්නම් අර ඉන්න කට්ටිය හොඳ ට්‍රේනින් එකක් අරගෙන වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට ආයි බලන්න ඔයාගේ ප්‍රොපර්ටි එකේ තියෙන මෙනු එක හරියටම හරියද කියලා සහ අඩුපාඩු තියෙනවද කියලා මේ මෙනු එකත් එක්ක ඔයාලට පුළුවන් අර බිස්නස් එක වැඩි කරගන්න. ඒ වගේම තමයි මෙනු එක හරියට තිබුණ නැත්නම් කම්ප්ලේන් එනවා. කම්ප්ලේන් ආවේ නැති වුණත් ගෙස්ලා ඉන්නේ නැහැ. කියන්නේ නැතුව යනවා. එකපාරයි එන්නේ. ඉතින් ඒ නිසා මෙනු එක චෙක් කරගන්න අමතක කරන්න එපා.